ඔයා ඔයාගේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට එන්න උත්සාහ කරනවද? නැත්තම් ඔයාට ඒක කවදාවත් කරන්න බැරි දෙයක් කියලා හිතෙනවද? බොහෝ දෙනෙක් Tamanට ගොඩක් හුරු පුරුදු ආරක්ෂිතයි කියලා හිතන තැනකට කොටු වෙනවා. ඒක රැකියාවක් වෙන්න පුළුවන්, පුරුද්දක් වෙන්න පුළුවන්, නැත්තම් නිතරම යන තැනක් වෙන්න පුළුවන්. ඒක තමයි සැප කියලා ඕන් හිතනවා. ඒත් ඇත්තටම ඒක ක්‍රමයෙන් ඔයාව විනාශ කර දමන හිරගයක්. බොහෝ දෙනෙක් කම්ෆර්ට් සෝන් එක තුළ ඉන්නේ Taman බියෙන් ඉන්න නිසා. ඒ බය, නොදන්න දේ පිළිබඳ බය, අසාර්ථක වීමේ බය, හෝ අලුත් දෙයකට මුහුණ දීමට ඇති බය වෙන්න පුළුවන්. නමුත් අපහසුතාවන්ට මුහුණ නොදී ජීවත් වීමෙන් ඔයා කරන්නේ ඔයාගේම හැකියාවන් සීමා කරගන්න එක. ජීවිතය කියන්නේ නොනවත්වා ඉදිරියට යන ගමනක්. ඉතින් අලුත් දෙයක් හොයන්නේ නැත්නම් ඔයා ඉදිරියට යන්නේ නෑ විතරක් නෙවෙයි, ඔයා එක තැන පල් වෙනවා. ඔගේ වර්ධනය නතර වෙනවා. සාර්ථකත්වයේ කතා වලින් කියවෙන්නේ පහසුවෙන් ලබාගත් ජයග්‍රහණ ගැන නෙවෙයි. ඒවා හැම එකක්ම අරගල, අභියෝග සහ පසුබෑම් වලට මුහුණ දීලා ලබාගත් ඒවා. ඔයා කවදාවත් නොගිය ගමනක් යන්න තීරණය කරන්න. අලුත් භාෂාවක් ඉගෙන ගන්න පටන් ගන්න. ඔයා බය දෙයකට මුහුණ දෙන්න. මේවා මුලදී ඉතා අපහසු වෙන්න පුළුවන්. ඔයාට කලකිරීමක්, බයක් ඇති වෙන්න පුළුවන්. ඒත් ඒ හැම අභියෝගයක්ම ඔයාට අලුත් දේවල් උගන්වනවා. ඔයාව වෙනස් කරනවා. දියුණු කරනවා වගේම ඔයාව ශක්තිමත් කරනවා. අපහසුතාවන්ට බයවීම සාමාන්‍ය දෙයක්. ඒත් ඔයා ඔයාගේ ජීවිතය දිහා ආපහු හැරිලා බලද්දි මට මේ දේ කරන්න තිබුණා කියලා පසුතැවෙන්න වෙනවනම් ඔයා අන්න ඒකට ඊටත් වඩා බය වෙන්න ඕනේ. ඔයාගේ කම්ෆර්ට් සෝන් එක විනාශ කරන්න අවශ්‍ය වෙන්නේ විනාඩියකටත් අඩු කාලයක්. ඒකට හෙට කියන වචනය ඔයාගේ ඩික්ෂනරි එකෙන් අයින් කරන්න. අදම මේ දැම්ම ඉඳන්ම පටන් ගන්න. ඔයාගේ අලුත් ජීවිතය පටන් ගන්න එතනින්. ඉතින් ඔයත් සූදානම්ද?